කම්පනි එකක සේවකයන් ඉන්සුරන්ස් පෙන්ෂන් ගෙව්වේ නැත්තම් සචෝගේ වීසා එකත් කැන්සල් වෙනවා. එහෙම වෙච්ච කට්ටිය ජපාන් වල ගොඩක් ඉන්නවා. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මීට කලින් ඔයගලට වීඩියෝස් කරලා තියෙනවා යම්කිසි කම්පනියක් මැනේජ්මන්ට් වීසා එකේ ඉන්න කට්ටිය තමන්ගේ කම්පනියේ ඕන වෙලා ඉන්න කට්ටිය කම්පනි අයිතිකර වගේ ඉන්න කට්ටිය ඕගොල්ලන්ගේ පෙන්ෂන් ඉන්සුරන්ස් ගෙව්වේ නැත්තම් ඕගොල්ලන්ට වීසා රිනිවල් එකේ තියෙන ප්‍රශ්නයක් කරනවා කියලා මම ඕගොල්ලන්ට කියලා තිබ්බා. ඒක ඒ විදිහට ඕගොල්ලන්ට විතරක් අදාළ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඕගොල්ලන් කම්පනි එක ඕන කෙනෙක් සම්පූර්ණයෙන් ෆුල් පේමන්ට් ටැක්සස් ඒ වගේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් පේමන්ට් ඔක්කොම කම්ප්ලීට් ෆිනිෂ් කරලා තිබ්බත් කම්පනි එකේ ඉන්න සේවකයන් වර්කර්ස්ලා හරියට ඒ දේ කරලා නැත්තම් ඕගොල්ලන්ගේ වීසා උනත් කැන්සල් වෙන්න ඉඩ තියෙනවා. කැන්සල් වෙන්න ඉඩ තියෙනවා නෙමෙයි කැන්සල් කරනවා. ඕගොල්ලන්ට අනිවාර්යෙන් 30 days ගාලා ලංකාවට යන්න කියලා එහෙම වෙච්ච කට්ටියක් ඉන්නවා. ඒකේ අනිත් පැත්ත සේවකනුත් එහෙමයි. සේවකයන් දැනගන්න ඕනේ ඕගොල්ලන්ට දැන් තියෙන රටේ තියෙන ජපාන් වල තියෙන තත්ත්වය අනුව ඕගොල්ලන් හිතනවා මේ මාසෙට මේ වගේ මාන් දෙකක් තුනක් මොකටද ගෙවන්නේ කියලා ඕගොල්ලන්ගේ මුදල ඉතුරු වෙනකන් එකතු කරනවා. ඒ කියන්නේ එකතු වෙනකන් ඉඳලා ඔයගොල්ලෝ එකපාරට ටැක්ස් එක ගෙවනවා. ඉන්ෂුරන්ස් එක පෙන්ෂන් එක ගෙවනවා. මොකද ඒ ගොඩක් දුරට ඔයගොල්ලන් ගෙවන්නේ වීසා එක රිනිවල් එකක් තියෙන අවස්ථාවේදී. එතකොට මම ඕගොල්ලන්ට කියලා තියෙනවා ඉමිග්‍රේෂන් එකෙන් මොකද කියන්නේ මෙච්චර කල් ගෙව්වේ නෑ. ගෙවන්න පුළුවන්කම තියද්දි ගෙව්වේ නෑ කියලා ඕගොල්ලන්ගේ පේමන්ට්ස් ගෙව්වට පස්සේ ඕගොල්ලන්ගේ වීසා එක කැන්සල් කරන අවස්ථාව ගොඩක් වැඩි. ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ වග කියන්නේ. ඒ කියන්නේ කම්පනියක් කරන කම්පනියක ඕන කෙනෙක් හැටියට ඉන්න ඕගොල්ලෝ සචෝ වීසා එකෙන් ඕගොල්ලන් අනිවාර්ය සේවකයන් ගැන දැඩි වගකීමෙන් කරන්න ඕනේ. නැත්නම් ඕගොල්ලන්ට ඉදිරියට ලොකු බලපෑමක් ඇති වෙනවා. දැන් තියෙන ජපාන් වල රූල්ස් අනුව. ඒකට මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි පේමන්ට් කියන්නේ සැලරි එක ගෙවනනේ සේවකයන්ට. ඒ ගෙවනකොට ඒ සැලරි එකෙන් ඕගොල්ලන් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් ගැන වගකීමක් ඇතුව කරන්න. එකක් තමයි අනික මේකයි දැන්. සමහර වීසා රිජෙක්ට් වෙලා තිනවා ඕනට කියලා තිනවා ඔයා ඒ කම්පැනි දැන් ගොඩක් දුරක් තියෙනවා කොකුමින් නෙන්කින් එක කොකුමින් හොකෙන් එකයි කියලා තියෙනවානේ නැෂනල් ඉන්ෂුරන්ස් නැෂනල් පෙන්ෂන් CX වලට සම්බන්ධ කරලා ඒකත් ගොඩක් දුරට දැන් වැඩි ගණන් ගන්න කාලයක් ඉන්නේ මොකද කම්පැනි එකක සචෝ කෙනෙක් අනිවාර්යෙන් අර කට්ටිය ඒ කියන්නේ වැඩ කරන සේවකයන්ව අනිවාර්යෙන් ශකායි හොකෙන් කියන්නේ සෝෂල් ඉන්ෂුරන්ස් එක ඒ වගේම වෙල්ෆෙයාර් පෙන්ෂන් එකට අනිවාර්යෙන් කෝසේ නෙන්කින් එකට අනිවාර්යෙන් ඒගොල්ලෝ එන්ටර් කරන්න කියලා කියන අවස්ථාව දැන් ගොඩක් වැඩි. මොකද CX එකත් ඒක දැන් ගණන් ගන්න පැත්තක තමයි බර වේගෙන යන්නේ. අනිවාර්යෙන් සචෝ දැනගන්න ඕනේ වැඩ කරන සේවකයන්ගේ ඒ වගේ ඉන්ෂුරන්ස් එකේ පෙන්ෂන් එක අනිවාර්යෙන් ඒක පේමන්ට් කරන්න. ඉතින් ඒක නිසා දැන් සචෝ මං කියන කොච්චර ටැක්ස් ගෙවලා තිබ්බත් අවුරුදු ගානක් ජපාන් වල හිටියත් වැඩක් නැහැ. කොච්චර මේ ඕගොල්ලන් ඉන්කම් එකක් කරගෙන බිස්නස් කරගෙන හිටියත් අනිවාර්යෙන් සේවකයන් ගැන දැඩි වගකීම් මේසරේ බලන්න ඕනේ. ඒ වගේම PR වීසා එකට දැන් PR වීසා එකට 2027 ඉඳලා ලොකු තුන් එක 2027 නේ මම මීට කලින් කරපු ගොඩාක් වීඩියෝස් වල මං කිව්වා ඔයගලන්ට PR වීසා එකට දැඩි බලපෑමක් ඉදිරියට සිද්ධ වෙනවා. වයින්ද ගොඩක් කලින් මම ඒක කියලා තියෙනවා. PR එකට මොකද දැන් ඒගොල්ලන් පොඩ සාමාන්‍ය ටික සාමාන්‍ය වීසා වලින් පටන් ගත්තා. ඔයගොල්ලෝ අන්තිමට ඉවර වෙන්නේ PR වීසා එකෙන් තමයි යෝක. PR වීසා එකේ දැන් ගොඩක් අපි දන්න සාමාන්‍යයෙන් PR වීසා එකක් රිනිවල් එකක් නැහැ. නමුත් අවුරුදු 7ක් මම දැන් අවුරුදු 7කට වතාවක් අනිවාර්යෙන් PR වීසා එකක් ඒක රිනිවල් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඒකේ තියෙන ෆොටෝ එකේ පුද්ගලයාගේ මූණේ වෙන වෙනස් වීම. ෆේෂල් කවර් එක නිසා තමයි අනිවාර්යෙන් ඒක වෙනස් කරන්න ඕනේ. ඒක නිසා තමයි අවුරුදු 4 සැර ඒක රිනිවල් කරන්න ඕනේ. දැන් ඒක අර වීසා රිනිවල් එකක් නෙමෙයි. හොඳට මතක තියාගන්න වීසා රිනිවල් එකක් නෙමෙයි. අර ඒකේ තියෙන්නේ අර ෆේෂල් කවර් එකක් වෙන නිසා තමයි රිනිවල් එකක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක දැන් අපි කියමු දැන් ඒක අපිට එක්ස්පයර් වෙලා අපිට අමතක වෙලා මේ ගියා අපිට අමතකලා තිබ්බ කියලා යම්කිසි කාලයක් තුළ ඒක අමතකලා තිබ්බ කියලා ඔයගොල්ලෝ වීසා නැතුව ඉන්න කාලයක් කියලා තමයි ඔයගොල්ලෝ හිතන්නේ. එහෙම සම්බන්ධයක් නැහැ PR එකට. PR එක මොකද වීසා එකක් නෙමෙයි කියලා මතක තියාගන්න. PR එක කියන්නේ අපිට අමතක වීමෙන් PR එක එක්ස්පයර් වුණොත් අපේ කාඩ් එක PR රෙසිඩන්ට් කාඩ් එක අපිට පුළුවන් ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඒක රිනිව් කරගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක එක්ස්පයර් වුණා කියලා මුකුත් කියන්නේත් නැහැ. ඉතින් දැන් ඔයගොල්ලන්ට විශේෂම ටැක්ස් ඉන්ෂුරන්ස් පෙන්ෂන් ආදී ඔයගොල්ලන් අනිවාර්යෙන් තියෙනවා නම් ඔය දැන් ඔය කියලා ඔයගොල්ලන් එලෝ පස්සෙන් එන්න කලින් අනිවාර්යෙන් යම්කිසි කාර් එක ගෙවලා තිබ්බ ගොඩක් ඔයගොල්ලන් තිබ්බන එකතුවක් අනිවාර්යෙන් ඔයගොල්ලන් පේමන්ට් කරනවා. ඒ වගේම vehicle insurance සමාන කට්ටිය vehicle use කරනවා. ඉන්ෂුරන්ස් ගෙවන්න නැති කට්ටිය ගොඩක් මේ taxes ගෙවන්න නැති ගොඩක් ඉන්නවා. ඒ වගේම ඔයාලා properties තියෙනවා ලංකාව වල ජපාන් වල ඔයගොල්ලන්ට තියෙනවා ගෙවල් දොරවල් වගේ දේවල් තියෙනවා. ඒවයි tax වලත් මිස් කරපු කට්ටිය ඉන්නවා. ඒක මම හොඳට දන්නවා අනිවාර්යෙන් ඉන්නවා. මොකද red notice එන්නත් ඔයගොල්ලන් ගෙවන්න නැති කට්ටියත් ඉන්නවා. මට කෝල් කරනවා මේ ඇවිල්ලා තිබ්බ කාලයක් මොකද කරන්නේ කියලා. ඒකට යම්කිසි සුළු දඩ මුදලක් ඔයගොල්ලන්ට ගෙවීමට සිද්ධ වෙනවා. ඒ වුණත් ඔයගලන්ට යම්කිසි ගෙවීමේ ක්‍රමයකට මාසපත ගෙවීමේ ක්‍රමයකට ඒ පේමන්ට්ස් ඔයගලන්ට හදලා දෙනවා. vehicle insurance එක vehicle tax එක අනිවාර්යෙන් ඔයගලන්ට මාසපත ගෙවීමට හදන්නේ නැහැ කියලා. ඒකට ජපනිස් වලින් කියන බුන්කට්සු බරයි කියලා installment payment ඒකට ඒ විදිහට කරන්න දෙන්නේ නැහැ. vehicle tax එක අනිවාර්යෙන් full payment එක එකපාර ගෙවන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා බොඩ ලොක් ගානක් එකතු වුණොත් යම්කිසි chance එකක් දෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම PR වීසා එකට හෝ citizen වීසා එකට කවුරු හරි apply කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයගලන් අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න 90 days ලංකාවෙන් ජපාන් වලින් පිට ඉන්න එපා. පිට උන්න ගම ඔයගොල්ලෝ ඉතියොත් ඔයගොල්ලන් අනිවාර්ය වෙන්නේ මොකද? ඕගොල්ලන්ව මුල් අවස්ථාවට එනවා ආයි.
ඔයගොල්ලන් 0 ඉඳලා තමයි ආවේ කවුන්ට් කරන. ඒ කියන්නේ ඔයගොල්ලන් PR එක දැන් අපි කියමු අවුරුදු 7ක් කියනවා. තව අවුරුදු 2 3කින් PR ගන්න ඔයගොල්ලන් බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන් නිකමට හරි අවුරුදු 7ක ඊට පස්සේ අවුරුදු 8 වෙනි අවුරුද්දේ දවස් 90කට වැඩිය ලංකාවට හරි වෙන රටකට ගිහිල්ලා හිටියොත් ඔයගොල්ලන් ආයේ බිඳුවට වැටෙන්නේ. ආයේ ඔයගොල්ලන් වෙනම අවුරුදු 7ක් ඉන්නවනේ. සිටිසන් වලට තේම ඒ නිසා හොඳට මතක තියාගන්න. 90 days 100 days වගේ ගොඩ 90 days වලට වැඩිය තමයි ඉන්න බැරි වෙනත් රටක අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ නැති වෙන මම මතක කරන PR වලට සිටිසන් එකටත්. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලන් ඒ වගේම අනිවාර්යයෙන්ම ටැක්සස් වගේ තියෙන දේවල් ඔක්කොම අනිවාර්යයෙන්ම ෆුල් පේමන්ට් කරලා තියන්න විශේෂයෙන්ම. ඒ වගේම දැන් කම්පනීස් වල ඉන්නකොට ඔයගොල්ලන්ගේ දැන් PR ඉන්න කට්ටිය අපි දන්න බිස්නස් කරාමත් ඒ ටැක්ස් ගෙවන්නේ නැහැ. බිස්නස් ඕන තරම් බිස්නස් කරන කට්ටිය වෙන PR වීසා තියන්නේ කිසිම ටැක්ස් එකක්වත් ගෙවන්නෙත් නැහැ. විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් පෙන්ෂන් අඩුම ගානේ දැන් PR එකක වෙනත් වීසා වල සාමාන්‍ය රිනිවල් එකක් දානකොට අඩුම ගානේ ඒ රිනිවල් එක දාන දවසේ ඉඳලා අවුරුදු 2ක් පල්ලෙහාට පෙන්ෂන් එක ගෙවලා තියෙන්නත් ඕනේ. ඒක නිසා විශේෂයෙන්ම PR ඉන්න කට්ටිය පෙන්ෂන් තමර කට්ටිය පෙන්ෂන් දාලා නැහැ. ගොඩක් PR වීසා තියෙන එක මම හොඳටම දන්නවා. ඉන්ෂුරන්ස් එක සාමාන්‍ය විදිහට කිව්වට පෙන්ෂන් එකෙන් ගොඩක් මිසුරු කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන් පෙන්ෂන් එකත් ඉදිරියට දැඩි ලෙස ඒගොල්ලන් බලපාන බව හොඳට මතක තියාගන්න. ඒ වගේ මිස්සල කිව්වාගේ කම්පැනි වල සචෝ මැනේජ්මන්ට් විසල ඉන්න කට්ටිය ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ වැඩ කරන තැන වර්කර්ස්ලාගේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් එක ගැන හොඳට බලන්න. නැත්තම් මොකද ඒගොල්ලන් ගෙවල් නැහැ කියලා කියන ඕගොල්ලන් කොච්චර ටිකද ඔයගොල්ලෝ ෆැමිලි පිටින් අනිවාර්යෙන් ලංකාවට යන්න වෙනවා.